මායාකාරී නගරයක් තුළ වූ සුන්දර හරිතවර්ණ ගම්මානයක්. චිත්‍රකතා පොතක් ඇතුලේ ඇත්තටම ජීවත් වෙනවා වගේ හිතෙන තරම් ලස්සන වටපිටාවක් තියෙන සොබාදහමෙන් හරිම පෝසත් නිස්කලංක ගොවි ගම්මානයක්. මේක දකිද්දි මට මතක් වෙන්නම හයිඩි එයාගේ සීයත් එක්ක කඳුකර ගෙදර ගෙවපු ලස්සන ජීවිතේ. ඒත් මේක ගොවි ගමක්. එන අතරමඟ හම්බ වුණ දඟකාර යාළුවෝ දෙන්නෙක් නිසාම ඒ දෙන්න ළඟ ටිකකට මම නතර වුණා. ඒ දෙන්නගේ නම් කල්පනාව මාව එයාලගේ සෙල්ලමට එකතු කරගන්න වගේ. ඒත් බලන්නකෝ ඒ දෙන්නගේ හරි අපූරුව. එන්නකෝ මාත් එක්ක අපේ වගා ඉඩමේ තියෙන රසවත් වගේම කාබනික එළවලු පළතුරු බලන්න මාත් එක්කම ඔයත් එන්න. උපතින්ම මධ්‍යම පාන්තික පවුලක ජීවත් වෙන මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මගේ අම්මයි තාත්තයි වගා කරන්න හරිම කැමතියි. ගොවිතැන ජීවිතය කරගත්ත හරි අපූර්ව දෙමව්පියෝ දෙන්නෙක් ඉන්න නිසාම දෙනාගේ පුංචි කාලේ නම් නැවුම් එළවලු පළතුරු වලින් කිසි අඩුවක් උනේ නැතුව හරි ලස්සනට අපි පෝෂණය වුණා. අපි අද මේ වගේ තැනක ඉන්නවා නම් ඒකේ සම්පූර්ණ ගෞරවය තියෙන්නේ මගේ අම්මටයි තාත්තටයි. ඔයාලට කියන්න මට කතාවක් තියෙනවා. අද නිවාඩු දවසේ වගා ඉඩම ගත කරන්න ලොකු උනන්දුවක් කලින් දවසේ ඉඳන්ම මගේ හිතේ තදින්ම කාවැදිලා තිබ්බේ. ඒක නිසාම ඉඩමේ තියෙන පුංචි පැල ඇතුලේ නැවුම් සරල කෑම වේලක් හදාගන්න ආසාවෙන් මේ ගමන එන්න පිටත් උනේ ටිකක් උදේ වරුවේ. වගා ඉඩමේ පැලේ ඉඳන් උයාගෙන කන දවල් කෑම එක ටිකක් වෙනස් අලුත් අත්දැකීමක් උනේම කෑම හදන කෝකියා මම නිසා. එන්නකෝ අපි බලමු වෙන්නේ මොනවද කියලා. මෑකරල් හදන එක හරිම සරල දෙයක් තමයි. තෙල් ටිකක් දාලා ඒක ටෙම්පරාදු වෙන්න තියලා අන්තිමේ මිටිකිරි ටිකක් දාලා ගන්නවා කියන එක මහා ලොකු වැඩක් නෙවෙයි. හැබැයි ඒකේ වුණාට මේකේ තියෙන අත්දැකීම හරිම ලස්සනයි. හරිම විනෝදජනකයි. මගේ හිතේ ඇතුලේ ඉන්න පුංචි ගෑනු ළමයව සතුටු කරන්න මට පුළුවන් වුණ විදිහේ පුංචි අමුතු දේ කරන්න මට උදව් වුණේම මගේ අම්මා. මං ඇතුලේ ඉන්න පුංචි ගෑනු ළමයව විනාශ කරන්නේ නැතුව එයාවත් සතුටු කරන්න මගේ අම්මා මට ගොඩක් උදව් වුණා. දැන් මේ සංකීර්ණ ලෝකයේ ලොකු ලොකු රස්සා එක්ක හැල්මේ දුවලා හරිම මහන්සි ගතියක් මට දැනෙනවා. ඒ නිසාම විවේකයක් ලැබෙන ඕනම වෙලාවක මම උත්සාහ කරන්නේ නිස්කලංක පරිසරයක මාව විඳින ගමන් සොබාදහමත් එක්ක තනියම ඉන්න. හිතේ තියෙන බර ගතිය, කලබල ගතිය ඉබේම නැති වෙන්න මටත් හොර රහසෙම. ජීවිතේ විසඳගන්න බැරි තරම් අමාරු ප්‍රශ්න එන වෙලාවට කලබල නොවී ඉවසීමෙන් ඉන්න පුළුවන් නම් සොබාදහමෙන් අපිට අපි ළඟ තියෙන ප්‍රශ්නවලට උත්තර හරිම වෙලාවට දෙනවා. ජීවිතේ සරල වෙන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අද ගමනට ඔයා කැමති නම් ලයික් කරන්න. කමෙන්ට් එකකින් ඔයා ගැන ලියන්න අමතක කරන්න එපා. ආයෙ දවසක අපි මෙහෙම හම්බ වෙනකම්
මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.